ඉන්න විශේෂ ප්‍රවෘත්තියක්. ඇමසන් වනාන්තරයේ පිහිටා ඇතැයි පැවසෙන අභිරහස් රන්දේවල ගවේෂණය කිරීම සඳහා ගිය පුරාවිද්‍යාඥ සීමන් සිල්වා මහතා සහ ඔහු සමග එහි ගිය ගවේෂණ කණ්ඩායම අතුරුදහන් වී ඇත. පොලිසිය, යුද හමුදාව, ගුවන් හමුදාව එක්ව පුරාමසකට ආසන්න කාලයක් ඒකාබද්ධ සෝදිසියුම ක්‍රියා කළත් ඔවුන් සොයා ගැනීමට නොහැකි වී ඇත. වන සතුන්ට ඔවුන් බිලි වී ඇතැයි ආරක්ෂක අංශ නිවේදනයේ සඳහන් වේ. ආසියානාවක් සත්‍යය එනවා. වනාන්තරයට සිතාදීන් කවුරු ඉන්නවා වගේ. ඔබේ කල්පනාවෙන් ඉක්මන් කරලා එන්න. අපි එනකන් චොකරකට ඔතනම ඉන්න කියන්න. ප්‍රොෆෙසර් සීමන් කට්ටියත් එක්ක මෙතනින් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ සිටීමේ හරියට ස්නාංග වෙලා තියෙන එක. අර කැලේ රජා ටාසන් අපට කරදරයක් කරයිද? මං හිතන්නේ උන් මේ මුතුමැණික් රත්තරන් වල වටිනාකම දන්නේ උන් නෙවෙයි. කැලේ මැදිච්ච උන්. බලමුකෝ මොකද වෙන්නේ කියලා. බින්ගු මොනවද කියනවා? උඹ දැන් ඵලයක් එකේ. හරි මට තේරෙනවා කියන දේ. කල්පනාවෙන් ඉන්න හැමත් තැනම මරු වෙන්න තියෙන්න පුළුවන්. ටාසන් හමුනොත් අපි යාගෙන බලාගමු. බය වෙන්න එපා, තුවත් ලෑස්ති කරගන්න. Yantang ඇති. මේ අර සිතාදීන් අපු මාත්‍යෙ පිටිය. උන් එන්නේ රන්දේ බාලට යන්න. අපි පැනගමු. කොටියෙක් ගොරෝන සද්දයක් ඇහෙනවා. කවුරුත් කලබල වෙන්න එපා. තුවක්කු ලෑස්ති කරගෙන ඉන්න. අපිට ආසන්න අල්ලගත්තොත් අපිට පුළුවන් රන් දේවාලේ තියෙන තැන හරියටම හොයාගන්න. මේක තමයි ඒගොල්ලෝ හොයන්නේ. ඔබගේ හිත කියනට ආසන් මේ ළඟම ඉන්නවා කියලා. අපි කොහොම හරි අත ගන්න ඕනේ. රන් දේවාලේ දන්නේ මිල්ල තමයි. Om ini bang, ikut dalam lagi. Jangan lagi jangan rungkan depan itu bang. Om ini mereka lawan benda. Bukan bukan nih. Betul di timbul kali kami baraya ding. Bang, tahu kalau itu ni. Kalau anda tua, anda tu kau dah kan di janda. Di janda. Ikut di janda. Ikut di janda. Jangan
අර පැත්තට ගියේ ඉක්මනට යමු. කැලේ ගස් උඩ යන්න. අඳුරකට කොහෙද ගියේ? ඒ ඔතනින් පල්ලෙහාට ගියේ. මම ගන්න. ඉක්මනට යන්න. අර පැත්තට ගියේ. යමු එන්න. දැන් යන්න ඕන රොබි හොයාගෙන. රොබි තමයි රන්දේ වලකින් දැන් දන්නේ. එන්න. ඌ මේ ළඟම ඇති. කොහොම හරි අල්ලගමු. රොබි රන්දේ වල නිදානේ ගන්න කට්ටියක් ඇවිල්ලා. අපි ඒකට දෙන්න හොඳ නෑ. මේ අන්න රොබි ඒගොල්ලෝ අපේ ආගන්තුකයෝ. අපි හිරියර කරන්න හොඳ නෑ මේ කැලේට ආපු කිසිම කෙනෙක්ට. ධම්මාව රන්දේ වලකින් දැන් එක්කගෙන යන්න. කඩ්ඩියක් එහා පැත්තෙන් යන්න. රොබි මෙතන නම් මං තනියෙන් යන්නම්. මේ අඩවියට සත්තුන්ට ඇතුල් වෙන්න තහනම්. ඔබ කැලේ බලාගනි. මට නම් හිතෙන්නේම ප්‍රොෆෙසර් සීමන්ගේ අතුරුදහන් වීමට ආසුළු සම්බන්ධයි. එයා නොදැනුවත් කැලේ මුකුත් වෙන්නේ නැහැ. අපි කොහොම හරි මිනිහවත් අල්ලගමු. ඒතකොට මේ රහස අපට හොයාගන්න පුළුවන්. අල්ලගන්න පුළුවන්ද කියන එකනේ ප්‍රශ්නේ. රොබි ඒගොල්ලෝ අපේ ආගන්තුකයෝ. අපි ඒගොල්ලන්ට අනුතරක් කරන්න හොඳ නෑ. රන්ඩී වලින් හම්බෙන වස්තුවෙන් භාගයක් ටාසන්ට දෙනවා කියමු. ඒක ප්‍රශ්නේ ඉවරයිනේ. ඌට ඕන ඇති වස්තුවක් නෑ මේ කැලේ ඉන්නේ කාට මොන රිදීරක් තරම්ද බං. ඒක නම් ඇත්ත. ගොඩක් වෙලා එකතන ඉන්න හොඳ නෑ කැලේට ආපුවම. අපි දැන් යමු. ඉක්මන් කරමු. කුටියේ කොරෝනා සත්‍යයක් ඇහෙනව නේද? පුළුවන් වගේ. දැන් ඉතින් ඉන්න තමයි දැන.